කැප් එක එහෙමත් නැත්තන් තොප්පිය දිගු කාලීනව තොප්පිය පාවිච්චි කරොත් ඔබට හිසකෙස් අහිමි වෙනවද. මුල් කාලේද හිතන්නේ තමන්ට මේ කැප් එකෙන් ලස්සන ජෙනුවන් ලුක් එකක් ලැබෙනවා කියලා. හිසකෙස් අහිමි වෙලා තියෙන කෙනෙක් තමන්ට අහිමිවෙච්ච හිසකෙස් ටික නොපෙනෙන නිසා කැප් එක දිගටම දාන්න පටන් ගන්නවා. එහෙම වුණාට පස්සේ අවුරුද්දක් යනකොට මොනවා වෙනවද. අවුරුද්දක් විතර යනකොට හිසට හිරුවෙලිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිස තුළ තෙල් තට්ටු තැන්පත් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම හිස්සොලි නිර්මාණය වෙලා සමතුල ආසාද නැති වෙන්න පටන් ගන්නවා. අවුරුදු 2ක් කැප් එක පාවිච්චි කරොත් මේ කෙනාගේ හිසකෙස් දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ටිකෙන් ටික හිසකෙස් අහිමි වෙන්නත් පටන් ගන්නවා. අවුරුදු 3ක් කැප් එක පාවිච්චි කරොත් මොනවා වෙයිද? තමන්ගේ හිසකෙස් තුල තියෙන ඝනත්වය එහෙමත් නැත්නම් තික් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් හිසකෙස් අහිමි වෙලා යනවා. අවුරුදු 3 ඉවර වෙනකොට හිසකෙස් නැති හිසක් තමයි මේ කෙනාට ලැබෙන්නේ. ඉතින් තවදුරටත් මෙයාට සිද්ධ වෙනවා කැප් එකම පාවිච්චි කරන්න. දැන් ඔබ තීරණය කරන්න ඔබ දිගටම කැප් එක පාවිච්චි කරනවද කියලා. එහෙම නැත්තම් හිසකෙස් අහිමි වෙනකොට මොකද්ද කරන්න පුළුවන්? ඔව්. ඔබට තියෙන හොඳම විසඳුම තමයි ඔබට හිසකෙස් අහිමි වෙලා නම් තියෙන්නේ ඔබට පුළුවන් hair replacement එකක් හරි විදිහට හරි තැනකින් කරගන්න. දැන් ඔබ දිගටම කැප් එක පාවිච්චි කරනවද? නෑ. ඔබට මේකට තියෙනවා හොඳම සොලියුෂන් එකක්. ඒ තමයි ඔබ කැප් එක වෙනුවට hair replacement එකක් කරගන්න එක. ලංකාවේ hair replacement වලින් අංක 1 හැමදාටම hair skin ශ්‍රී ලංකා.